අයිබෝවන් සුබ දවසක් වේවා මෙඩියා ප්ලේ යුටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම නිකලත් අලුත් වැඩසටහනකින් අපි මේ විදිහට ඔබ හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. අද අපි කතා කරනවා පිළිකාවලට විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික කෑම කිහිපයක් ගැන. ඉතින් මේ පිළිකා සඳහා කෑවහම හොඳයි. සමහරව කියනවා පිළිකා හැදලා ඉන්න කෙනෙකුට පාලනය කරගන්න වැදගත් වෙනවා. ඒ වගේම නිරෝග කෙනෙක් නම් පිළිකා සෑදීමේ අවදානම අඩු කරනවා. මෙන්න මේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒ ආහාර ගැන කතා කරාම විශේෂයෙන්ම මේ මඤ්ඤොක්කා, ඉඟුරු, ඒ වගේම අපේ දේශීය සමහර හාල් වර්ග, ඒ වගේම කොළ වර්ග. ඉතින් අපි කොළ වර්ග යොදාගෙන හදන කැඳ වර්ග බීම තුලින් අපි මේ පිළිකා පාලනය වෙනවද නැත්නම් පිළිකාවට ඉතා ගුණදායකද කියන කාරණේ ගොඩක් අය කතා වෙන මාතෘකාවක්. ඉතින් අද අපි කතා කරනවා අපි කතා කරපු මඤ්ඤොක්කා, ඉඟුරු වගේ ආහාරවල ඇත්තටම මේ පිළිකානාශක ගුණයක් තියෙනවද? මේකේ විදිහට නිතර කන්න හොඳයිද? මේ ගොඩක් දේවල් මේ වැඩසටහන තුලින් කතා කරනවා අපි. ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලාම අද මේ වැඩසටහන අපි එකතු වෙනවා. අපි මුලින්ම හොයලා බලමු මඤ්ඤොක්කා වල මේ පිළිකානාශක ගුණයක් ඇත්තටම තියෙනවද? ඒ විද්‍යාත්මක පැත්ත මොකක්ද කියලා මුලින්ම අපි කතා කරමු. ඉතින් ඔබ දන්නවා මේ මඤ්ඤොක්කවල තියෙනවා ඇමග්‍රැඩීන් කියන සංයෝගය. මේ සංයෝගයේ ශරීරය තුළ බිඳී ගියාම සයනයිඩ් එකක් නිපදවනවා. ඒක ඔබ අහලා ඇති. ඒ සයනයිඩ් එක නිදහස් කිරීමත් එක්ක සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ සයනයිඩ් එක අපේ පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරනවා කියන කාරණාව. ඉතින් මේදී මේ පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් මිනිස් ශරීරය තුළ මේ සයනයිඩ් එක තුලින් පිළිකා සෛල විනාශ කරනවා කියලා ඇත්තම තාමත් හොයාගෙන නැහැ. ඒ වගේම සායනික පරීක්ෂණ කිසිවක් කරලා නැතුවම අපිට මේ ගැන හරියාකාර උත්තරයක් දෙන්න අපහසුයි. ඉතින් ඒ හින්දා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ යම් කණ්ඩායම් එකතු වෙලා පරීක්ෂණ කරලා තියෙනවා. විශේෂයෙන් පුරස්ථිතික ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා තියෙන රෝගීන් කීප දෙනෙක් හොයාගෙන මේ විදිහට මඤ්ඤොක්කා ආහාර ගැනීමත් එක්ක මේ තියෙන ලක්ෂණ තත්ත්වයන් අඩු වෙනවද කියලා යම් රෝග විනිශ්චය පරීක්ෂණ තුලින් සිදු කළ බල තියෙන. නමුත් සාර්ථක ප්‍රතිඵලයක් ඒ තුලින් ලැබිලා නැහැ කියන කාරණාව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ඔබ කාබෝහයිඩ්‍රේට් සහ ෆයිබර් නැත්නම් තන්තු ලබා ගන්න හොඳ ආහාරයක් තමයි මේ මඤ්ඤොක්කා කියන්නේ. ඉතින් මඤ්ඤොක්කා ඔබ හරියාකාරව හොඳට කියන්නේ හරියට හදාගෙන කෑවෙන්නේ නැති වුණොත් ඒකේ තියෙන සයනයිඩ් එක තුලින් ඔබේ ජීවිතයට ලොකු අවදානමක් ඇති කරගන්න පුළුවන්. කිසිම අවස්ථාවක ඔබ මේ පිළිකානාශන බලාපොරොත්තුව තියාගෙන මඤ්ඤොක්කා ආහාරයට ගන්නට එපා. මොකද සාමත්ය පරීක්ෂණ මට්ටමින් තියෙන සමහර දේවල් ඔප්පු කරලා නැහැ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් සහ මේ ෆයිබර් නැත්නම් තන්තු පෝෂකයක් විදිහට බලාපොරොත්තු වෙන ඔබ ආහාරයට ගන්න ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා මඤ්ඤොක්කවල ඒ සම්බන්ධව තාමත් සොයා බලමින් පවතිනවා පිළිකානාශක ගුණය ගැන කොහොමද ඒ විදිහට ක්‍රියා කරන්න කියලා. අපි දෙවෙනියට කතා කරන්න අපේ සාම්ප්‍රදායික ආහාර තමයි මේ ඉඟුරු. ඉඟුරු ගොඩාක් දේවල් වලට අපි යොදා ගන්නවා. ඉතින් මේ ඉඟුරු වල ක්‍රියාකාරී අමුද්‍රව්‍ය වෙන්නේ මේ ජින්ජර් රෝල් සහ සෝගවෝල් කියන රසායනික සංයෝග දෙකක් තියෙනවා. මේ දෙක එකතු වෙලා තමයි මේ ක්‍රියාකාරීත්වයන් ලබා දෙන්නේ කියලා තමයි පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන්නේ. එහිදී උන් සොයාගෙන තියෙනවා මේ පිළිකා ශෛල වලට යම් බලපෑමක් ඇති කරන්නට පුළුවන් කියන කාරණය මේ ඉඟුරු වලට. ඒ වගේම මේ පිළිකා සෛල වලට රුධිරය සැපෙන රුධිර නාල විනාශ කිරීම, ඒ වගේම මේ විශේෂයෙන් ඔක්සිකාරක ගුණයත් එක්ක මේ පිළිකා සැලට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන කාරණාව මේ ලෝකේ දැනට කරලා තියෙන යම් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ බොහෝ විට ඔබ දන්න අපේ සාම්ප්‍රදායික අපේ වෛද්‍ය විද්‍යාව තුළ, ඒ කියන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ, ඒ වගේම පාරම්පරික වෛද්‍ය විද්‍යාව යම් තැන්වලදී ඕන් යොදා ගන්නවා මේ ආමාශය, ඒ වගේම බඩවැල් ආශ්‍රිත පිළිකා, ඒ වගේම අක්මා පිළිකා සඳහා ප්‍රතිකාරයක් විදිහට මේ යම් අවස්ථාවලදී මේ ඉඟුරු යොදා ගන්නවා කියන කාරණාවත් අපි අහලා දැකලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම ලොකු සහයෝගයක් මේ පිළිකාව වෙනුවෙන් ඉඟුරු වලින් ඉෂ්ට සිද්ධ වෙනවා කියන කාරණාව තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ අපි දැන් ඉඟුරු ගැන කතා කරා, මඤ්ඤොක්කා ගැන කතා කරා. ඊළඟට කතා කරනවා අපි දේශීය සහල්, විශේෂයෙන් දේශීය රතු සහල්, ඒ වගේම තවත් විශේෂ හාල් වර්ග ඔබ අහලා ඇති. විශේෂයෙන්ම කළු හීනටි, මාසුරන්, දික්පී වගේ
විශේෂයෙන් අපේ හාල් වර්ග යොදාගෙන අපි ආහාර ලබා ගැනීම තුළ අපිට ඒ තුළනොත් පිළිකා නාශනය කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ තුළ ප්‍රබල ඔක්සිකාරක අඩංගු වෙනවා. විශේෂයෙන්ම මේක නම් වශයෙන් ඔබට කියනවා නම් ඇන්තොසයිනින් ඒ වගේම ෆීනොලික් වගේ සංයෝග මේ සාම්ප්‍රදායික ආහාරවල තියෙනවා. ඉතින් මේ තුලින් ඔබට විශේෂ දෙයක් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ තන්තු සහිත භාගات එක්ක මේ බඩවැල් පිළිකා, ඒ වගේම පෙනහළු පිළිකා, ඒ වගේම ගැබ් ගලාසිත පිළිකා සඳහා ඉතාමත්ම සාර්ථකව අත්හදා බැලීම් කරලා තියෙනවා. ඉතින් ඔබට දේශීය සහල් යොදාගෙන ආහාරයක් සකසා ගැනීම මේක හොඳ පිළිකා නාශන ගුණයක් තියෙන ආහාර වේලක් ඔබට සකසා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මම ඊළඟට කතා කරන්නේ මේ කොළ වර්ග, විශේෂයෙන්ම අපි කැඳ වගේ දේවල් සාදා ගන්න කොළ වර්ග ගැන. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම රතු හාල්, එහෙම නැත්නම් දේශීය හාල් යොදාගෙන ඒ වගේම පොල් කිරි, බොටු කොළ, මුකුණු වෙන්න වගේ ශාක කොළ අපි යොදාගෙන ඒ ඉස එක් කරගෙන අපි හදනවා මේ කොළ කැඳ. ඉතින් මේ කොළ කැඳ එකතු කිරීම තුළ විශේෂයෙන් මේකේ ඔක්සිකාරක ගුණයක් හොඳ ආකාරව තියෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් මේ ඔක්සිකාරක ගුණයත් එක්ක මේ පිළිකා සෛලවල යම් යම් වර්ධන මට්ටම් වලට ඒරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා දැනට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ විශේෂයෙන්ම මේ ගොඩක් අය තුළ මතයක් තියෙනවා මේ මඤ්ඤොක්ක එඟුරු මේ හාල් වර්ග, ලංකාවේ හාල් වර්ග වගේ මේ කොළ වර්ග වලින් හදාගෙන කැඳ තුලින් අපේ මේ පිළිකා වලට හොඳ ගුණදායක අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙහිදී අපි මුලින්ම කතා කරා මඤ්ඤොක්ක ගැන. මඤ්ඤොක්ක ගැන සාර්ථක පරීක්ෂණ ප්‍රතිඵලයක් මෙතෙක් අපිට ලැබිලා නැහැ පිළිකා වලට හොඳයි කියන එක. ඒ නිසා ඔබ ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඊටමතරව ඉඟුරු, ඒ වගේම කොළ කැඳ, ඒ වගේම දේශීය හාල් ආශ්‍රිත අපි කතා කරන ආහාර වලින් පිළිකා වලට යම් සහායක් ලැබෙනවා. මේක නැති කරගන්න ලොකු සහායක් ලැබෙනවා කියලා පරීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා. නමුත් මේ ආහාර මතම ඔබ යැපෙන්නට එපා. ඔබ වැඩිදුර තොරතුරු ලබා ගන්න පිළිකා සම්බන්ධ විශේෂ වෛද්‍යවරයෙක්, කියන ඔන්කොලොජිස්ට් කෙනෙක්, එහෙම නැත්නම් පෝෂණ වේදිකයෙක්, එවැනි කෙනෙක්ගෙන් ඔබ හරියාකාරව මේ සම්බන්ධ උපදෙස් අරගෙන පමණක් ඔබ ආහාර ගන්න මේ මතම යැපෙන්නට උත්සාහ කරන්නට එපා. ඉතින් අපි අද කතා කරේ මේ ශ්‍රී ලංකාව තුළ තියෙන යම් යම් මතයක් සම්බන්ධව හරි වැරද්ද මොකද්ද විද්‍යාත්මක පැත්ත ගැන තමයි අපි කතා කරේ. ඉතින් එහෙනම් මේ සම්බන්ධව යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න. තව කාට හරි මේක වැදගත් වෙයි කියලා හිතනවා ෂෙයා කරන්න. ඊළඟදීම ඊළඟ වැඩසටහනේ මම බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.